ඉතින් ඔයාලා දන්නවා ඊයේ රෑ ආපහු ලංකාවේ ගෑස් මිල වැඩි වුණා. එතකොට ලිටර 12.5 සිලින්ඩරේ රුපියල් 775කින් වැඩි වුණා. පහේ සිලින්ඩරේ රුපියල් 308කින් වැඩි වුණා. එතකොට 2.3 සිලින්ඩරේ 140කින් වැඩි වුණා. එතකොට දැන් 12.5 සිලින්ඩරේ යනවා 4765. පහේ සිලින්ඩරේ 1910ක් වෙනවා. 2.3 සිලින්ඩරේ රුපියල් 890ක් වෙනවා වර්තමාන මිල. කියන්නේ දැන් තියෙන මිල. ඉතින් පළවෙනිම හේතුව තමයි ගෑස් මිල ඉහළ යන යුද්ධය. ඔයාලා දන්නවා ඇමරිකාව ඉරානය ගහගන්නවා. ඉතින් ඒක නිසා ලංකාවට විතරක් නෙමෙයි මේ වෙනකොට මුළු ලෝකෙම ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක ලංකාවේ ගෑස් මිල ඉහළ යන එක සාමාන්‍යයි. අපි බැලුවොත් ඉන්දියාව, බංගලාදේශය වගේ රටවල් දැනට සති කිහිපයකට කලින් ඉඳන් මේ මිනිස්සු තෙල් පෝලිම් වල සහ ගෑස් පෝලිම් වල. හැබැයි ලංකාවේ තාමත් ගෑස් තියෙනවා. මිල වැඩි වුණත් ලංකාවේ ගෑස් තියෙනවා තාම පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් අවස්ථාවේ හැටියට කියනවා ලංකාවේ හොඳ මැනේජ්මන්ට් එකක් තියෙනවා අනිත් රටවල් වලට සාපේක්ෂව. හරිද? මොකද දැන් ඔබ නෝගත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඉතින් කොච්චර කිව්වා. ඒගොල්ලෝ කියන්නේ වැඩි වෙනවා මේ අර ගෑස් මිල වැඩි වුණානේ, තෙල් මිල වැඩි වුණානේ, ආණ්ඩුව හරියට පාලනය කරන්නේ නැහැනේ. ඔන්න ඔය වගේ බයිලා ගහලා ඉන්නවා. ඒක පොඩ්ඩක් ආර්ථික බෑ පැත්තේ පොඩ්ඩක් හිතලා බලන්න ඕන කාරණා. මොකද ලංකාවට විතරක් නෙමෙයි මෙච්චර මේ මුළු ලෝක අර්බුදයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ වගේ අවස්ථාවක මේ ගෑස් ටික තෙල් ටික පරිස්සම් කරගන්න නැතුව ඒ නිකන් නාස්තිකාරී විදියට කරලා දානවා නැති ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් යුද්ධය තියෙන්නේ ඇමරිකාවේ ඉරානයේනේ. ඒතකොට කොහොමද ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් දැන් අපි ඔබ ඍජුවම අපි සම්බන්ධ වෙන්නේ නැහැ යුද්ධයට. ඒක ඇත්ත. නමුත් අපිට ඔගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔබ අපිට වක්‍රාකාරව බලපාන. හරිද? දැන් ට්‍රාන්ස්පෝර්ට් ෂිපින් වලට ඉම්පැක්ට් එකක් තියෙනවා. හරිද? දැන් යුද්ධ තිබ්බ කියලා යුද්ධ තියෙන වෙන රටක තමයි. අපි දැන් එමුණා අපේ රටේ තෙල් නිෂ්පාදනය කරන්නේ නැහැනේ. අපි ඔක්කොම තෙල් ආනයනය කරනවා. එතකොට ඒ ගේන නැව්වල ඉන්ෂුරන්ස් කොස්ට් එක වැඩි වෙනවා. හරිද? අපි දන්නවා තෙල් මිල වැඩි වෙලා තියෙනවා. එතකොට තෙල් ඒ කාස්තු වැඩි වෙලා ඉඳන් අන්න ඒවත් බලපානවා. එතකොට ගෑස් මිල වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. හරිද? ඒක එක හේතුවක්. ට්‍රාන්ස්පෝර්ට් සහ ෂිපින් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඊළඟ දේ තමයි මාකට් එක පැනික් වෙනවා. ඒ කියන්නේ දැන් යුද්ධ නිසා මිනිස්සු ඔය ෂෙයාර්ස් අරගෙන ඉන්න මිනිස්සු ට්‍රේඩර්ස්ලා ගොඩ දෙනේ ප්‍රයිස් ඉන්ක්‍රීස් කරනවා. ඒගොල්ලෝ මොකද අනාගතේ රිස්ක් එක කවර් කරගන්න ඕනේ හින්දා. ෆියුචර් රිස්ක් එක කවර් කරගන්න ඕනේ හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ ප්‍රයිසස් ඉන්ක්‍රීස් කරනවා. මේකත් එක හේතුවක් තමයි ගෑස් මිල වැඩි වෙන්නේ. ඊළඟ දේ තමයි ඩොලර් රේට් එක. දැන් ලංකාවේ ඉල්ලා රුපියල් පාවිච්චි කරන්නේ. එතකොට අපි තෙල් මිලදී ගන්න ඕනේ, ගෑස් මිලදී ගන්න ඕනේ ඩොලර් වලින්. එතකොට දැන් ඩොලරය වැඩි වෙනවා කියන්නේ අපිට එතන ඒ ඩොලර් එකකට දෙන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි ඩොලර් රේට් එක වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගෑස් මිලත් වැඩි වෙනවා. ඊළඟට තමයි ගවර්න්මන්ට් ප්‍රයිසින්. එතකොට ඉම්පෝර්ට් කොස්ට් ගැන අපි කතා කරා. මේවා තමයි ප්‍රධානම හේතු දැන් මේ වෙලාවේ ගෑස් මිල වැඩි වෙන්නේ. මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි නාස්තිය අවම කරන එක. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හැම කෙනෙක්ම මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපිට දැන් ගෑස් මිල යම් ගානකින් වැඩි වුණත් අපිට ගෑස් තියෙනවා. හැබැයි තව ඉස්සරහට ගෑස් නැති වුණොත් ඔයිට වඩා අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ ගෑස් පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ගෑස් ඉතිරි කරගන්න ක්‍රම කීපයක් කියන්නම්. මේක හැමෝටම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් පුළුවන් අය පුළුවන් විදියට මේක කරන්න කියලා මම ඉල්ලනවා. හරිද? පළවෙනි දේ තමයි ගෙදර රයිස් කුකර්, ප්‍රෙෂර් කුකර් වගේ දේවල් තියෙනවා නම් ගෑස් එක පොඩ්ඩක් අඩු කරලා මේවා පොඩ්ඩක් පාවිච්චි වැඩි කරන්න. හරිද? මොකද ඒකට 130කින් 50කින් විතර ගෑස් එක ඉතිරි වෙනවා. ඊළඟ දේ තමයි සැරින් සැරේ ගෑස් එක පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ අපි හිතමු ආහසට තේ එකක් හදා ගන්නවා කියලා. එතකොට ආවා දැන් තේ එකක් හදනවා. ඊට පස්සේ ආයි තව ටික වෙලාවකින් ගිලන් පස්සේ තියන්න ආයි වතුර එක රත් කරනවා. ඉතින් මේ වැඩේ කරන්න එපා. ඒතකොට මේ දෙකම එකපාර කරගන්න. එතකොට ගෑස් එක නාස්ති වෙන එක අවම වෙනවනේ. ඔයාලා වැඩ දෙක තුනක් තියෙනවා. ඒක එකපාර ටයිම් එකක් දාගෙන කරගන්න. මේ වෙලාවේ හැටියට මම කියන්නේ ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම විසඳුම. අනිත් දේ තමයි ඔයගොල්ලෝන් ගෙදර දැන් මේ දවස්වල හොරුත් කාලේ ඉතින් කැවිලි හදනවා ඇති අනම්මන විවිධ කෑම වර්ග හදන ඇති. මේවට ඔයගොල්ලෝ දන්නවා සමහර කෑම හදන්න පැයකටත් අධික කාලයක් ඔයගොල්ලෝ ගෑස් එකේ පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා දවස් කිහිපයකට. ආර්ථික අර්බුදේ මුහුණ දීලා එතකොට පුළුවන් තරම් ගෑස් එක අවම කරගන්න තමයි කරන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් දැන් ආපහු ලංකාවේ ජීවන වියදම වැඩි වීගෙන තමයි යන්නේ. ඉතින් මේක අපිට නවත්තන්න බෑ. මේක අර්බුද තත්ත්වයන් අර්බුදකාරී තත්ත්වයක්. ඉතින් මේක නිසා දැන් ස්මාර්ට් මිනිස්සු නම් ඉතින් මේකට ඇඩ්ජස්ට් වෙනවා. සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සු මේකට ඕන දීලා හැඩ ගහනවා. ඉතින් අර කම්ප්ලේන් කර කර ඉතින් නෝගත් මිනිස්සු තමයි ඒකින්ද කියන්න දෙන්නේ පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න. හරිද? පොඩ්ඩක් නිවුස් එකෙන් බලන්න මේ දවස්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනවද කියන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව ගෑස් ඉතුරු කරගන්න විදි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වයින්නවා නම් වයින්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.